හරි. මේ තියෙන්නේ ඒ වීඩියෝ එකේම දෙවෙනි කෑල්ල. තුන්වෙනි කෑල්ල කියලා හිතමුකෝ. මේක ඕගොල්ලන්ට පෙන්වන්නත් එපේ. පේනවද? මේ තියෙන දියැල්ල. මේ විශාලයි. ෆෝන් එකට ගන්න අමාරුයි. දැන් මම ඕගොල්ලන්ට කිව්වා නේද? දියැල්ලකුයි බීච් එකකුයි තියෙන්න ඕනි කියලා. මේ බලන්න. දියැල්ල සමග බීච් එක. මේ දැන් මම හෙවන හරියට ආවා. මේ දියැල්ල පාමුල මේ බීච් එක. මේක දිගේ ඇවිදගෙන ගිය හැකි. මේ ඔන්න මේ බලන්නකො. පුංචි ළමයෙකුට උනත් මේක සම්පූර්ණ බීච් එකක්. කියන්න පුළුවන්ද මොකද්ද කියලා? එහෙනම් දන්නේ නැහැ කියාගෙන යන්කෝ. දන්නේ නැති අයට බලා ගන්නත් එක්ක මේ තනිකර වැලි තියෙන්නේ. මේ තනිකර වැලි තියෙන්නේ. ඇවිදගෙන ගිය හැකි. මේ හරිය වාඩු වෙලා නෑ වැහැකි. මේ තාමත් මගේ දනිස්ස හරියටවත් නෑ. ඔය ඉතින් හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය නම් ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. මහා විශාල ජල කඳක් තමයි මෙතනින් නම් පල්ලෙහාට එන්නේ. මේ හරිම සුන්දරයි. බීච් එකක් කියන්නේ දියැලක් ගාව තියෙන බීච් එකක්. පුංචි බීච් එකක් කිව්වොත් සාධාරණයි. ඕගොල්ලන්ට ඕන හැටිය විනෝද දෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න වතුර නැති කාලෙට විතරයි. ඒ වගේම ලොකු හුලඟක් එනවා මේ දියැල්ල නිසා. වතුර පාරත් එක්ක බලන්න මේ මුදුම සුන්දර මේ බීච් එක වගේ. වැලි ගොඩ දාලා හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඉතින් එහෙනම් මම කට්ටියට ආරාධනා කරනවා මෙතනට එන්න. ඇවිල්ලා නාන්න විනෝද වෙන්න. නැවතත් මතක් කරන්න තියෙනවා ඉතාමත් සුන්දර තැන් අපේ ලංකාව කියලා හදවතින් හිතාගෙන මේව නරඹන්න. මේවට කුණු කසල එක්කහු කරන්න එපා. මේව ඇවිල්ලා මේ අපේ විශ්වය අපිට දුන්න තෑගි. නොනවත්වාම වතුර එනවා. පිරිසිදු වතුර ඕන වෙලාවක බොන්න පුළුවන්. ඉතින් මේ පිරිසිදුකම ඕගොල්ලෝ විනාශ කරන්න එපා. මම එහෙනම් ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. මේ සුන්දර පරිසරය රැක ගැනීම ඕගොල්ලන්ගේ වගකීමක් කියලා හිතාගෙන නැවතත් මම මතක් කරනවා. මොකද මම හරි ආදරේ පරිසරවලට. එහෙනම් මම සමුගන්නවා. යන්න හිතෙන්නේ නැහැ වීඩියෝ එක කරේ නැතත් අවසාන වෙලාවක් මම මෙතන ඉන්නවා. එහෙනම් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි.